ආයුබෝවන් සුබ දවසක් මගේ ආදරණීය යාළුවන්ට. ඉරානීස් ඩයරි මගේ YouTube channel එකට හරිම ආදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. තවත් ලස්සන උදෑසනක මේ ඉතින් මං ලෑස්ති වෙන්නේ වෙනදා වගේම මගේ පාළුව තනිකම නැති කරලා මාව සතුටු කරන්න මගේ මිදුළු පිපිලා තියෙන ලස්සන මල් ටිකක් ඔයාලට පෙන්නන්න. මගේ පුංචි මිදුල් පොඩිය ලස්සන කරගන්න මම මෙන්න මේ ශාකය නම් එකතු කරගත්තේ මේකේ තියෙන මෙන්න මේ විචිත්‍රවත් ලස්සන පත්‍රය නිසා. මේ තරම් ලස්සන මලක් පිපෙන බව නම් මම දැනගෙන හිටියේ නැහැ. අද උදේම දැක්ක මගේ ඇස් දෙක වසී කරන මගේ මිදුලේ අලුතෙන්ම පිපිලා තිබුණු ලස්සන මල තමයි මෙයා. මේ බලන්නකෝ මගේ දිය කූඩළු ගස් ටිකෙත් මේ දවස්වල ලස්සනට මල් පිපිලා තියෙනවා. දිය කූඩළු මල් වල පාට වලින් මගේ ළඟ දැනට තියෙන්නේ මෙන්න මේ පාට දෙක විතරයි. මම හරි ආසාවෙන් ඉන්නේ මගේ මිදුලේ පාට දිය කූඩළු වර්ග එකතු කරලා ලොකු දිය කූඩළු කලෙක්ෂන් එකක් හදාගන්න. මේ බලන්නකෝ ගහට දරා ගන්නත් බැරි තරමට ලස්සනට මල් හැදිලා තියෙන මගේ සුදු රෝස ගහ. ඔයාලගේ රෝස මල් ගස්වලත් මේ විදියට රෝස මල් පිපෙන්නේ නැත්නම් හොඳට හිරු එළිය වැටෙන තැනක රෝස පැලය තියලා බලන්නකෝ. රෝස පැලයක හොඳට මල් ගන්න පොහොර වතුර එකතු කරනවා වගේම හොඳ තද හිරු එළියත් අත්‍යවශ්‍යම සාධකයක්. මගේ මීට කලින් වීඩියෝ එකේදී මං ඔයාලට පෙන්නුවා මතකද මගේ මිදුල ලස්සන කරගන්න මං ගෙනාපු රෝස පාට බෝගන්විලා පැලය. ඔන්න ඉතින් එයාව මේ පොට් එකේ හිටව ගත්තා. මගේ මිදුල ලස්සන කරගන්න මං ගෙනාපු ඇඩේනියම් පැලේටත් මම අලුත් වාසස්ථානයක් හදලා දුන්නා. ඉතින් දැන් එයා මෙන්න මේ විදියට මට ලස්සනට මල් දෙන්න තමයි හදන්නේ. අපි බලමු එයාලා අපිට කොහොමද මල් දෙන්නේ කියලා. මගේ මිදුලට අලුතෙන් එකතු කරගන්න ගෙනාපු මෙන්න මේ සුදු පාට කපුරු පැලයත් මම පොට් එකක හිටව ගත්තා. පහුගිය වීඩියෝ එකකදී මම ඔයාලට පෙන්නුවා මෙන්න මේ ග්‍රවුන්ඩ් ඕකීඩ් එකේ එක මලක් විතරයි පිපිලා තිබුණේ. දැන් ඉතින් මේ විදියට ලස්සනට ග්‍රවුන්ඩ් ඕකීඩ් මල් පොකුරක් පිපිලා. මගේ මේ තාප්පේ ඉල්ලලා තියෙන දම් පාට ඕකීඩ් මල් පොකුර වගේම සුදු පාට ඕකීඩ් මල් පොකුරත් මං කලින් පෙන්නද්දී මල් දෙකක් වගේ තමයි පිපිලා තිබුණේ. දැන් ඉතින් බලන්නකෝ එයාලා දෙන්නගෙත් ඔක්කොම පොහොට්ටු ටික පිපිලා මේ විදියට ලස්සනට මල් පොකුරු දෙකක් තියෙනවා. මං ළඟ තිබ්බේ ෆැන්ටාස් මල් වල මෙන්න මේ පාට විතරක් නිසා මං ඉතින් අලුතෙන් මෙයාවත් එකතු කරගත්තා. දැන් බලද්දී දෙකම එක පාටක් වගේයි පුංචි වෙනසක් තමයි තියෙන්නේ. මේ තමයි ඉතින් මම මගේ මිදුල ලස්සන කරගන්න අලුතෙන් එකතු කරගත්ත මගේ ලස්සන ඉද්ද පඳුර. ඉතින් මං එයාටත් මේ විදියට අලුත් වාසස්ථානයක් දුන්නා. බලමු එයා තව ඉස්සරහට මට කොහොමද මල් දෙන්නේ කියලා. ඉතාමත් පහසුවෙන් වගා කරගන්න පුළුවන් කිසිම පොහොර වර්ගයක් යොදන්න අවශ්‍ය නැති වසර පුරාම ගහ පිරෙන්නම මල් පිපෙන මෙන්න මේ වතු සුද්ද මල් මිදුලක් ලස්සන කරගන්න නැතුවම බැරි මල් වර්ගයක්. අපේ ගෙමිදුලේ පිරිපුන් බව වැඩි කරගන්න නම් ඉතින් මෙන්න මේ වගේ කහ පාට මල් පිපෙන මල් වර්ග එකතු කරගන්න ඕනේ. කිසිම වියදමක් නැතුව නඩත්තු කරගන්න පුළුවන් මෙන්න මේ නීලහංස මල් කියන මේ මල් වර්ගය මගේ මිදුලේ මම තැනින් තැන මේ විදියට හිටවලා තියෙනවා. බලන්නකෝ ඉතින් ඒ ගස්වලත් මේ දවස්වල මල් පිරීලා. වර්ණ සංකලනය වෙලා අලුතෙන් පාට එකතු වෙලා හෙන්දිරික්ක මල් හදාගන්න ඕන නිසා මං ඉතින් මේ පාට දෙකේම පැල එක ළඟ හිටවලා තිව්වා. ඉතින් දැන් බලන්නකෝ
ඒ මල්වල පාට සංකලනය වෙලා වෙනස්ම පාටක හෙන්දිරික්ක මලක් මගේ හෙන්දිරික්ක මල් එකතුවට එකතු වෙලා. ඉතින් බලන්නකෝ ඒ මලේ ලස්සන. බලන්නකෝ මෙන්න මේ බිගෝනියා පඳුරේ හැදිච්ච මෙන්න මේ රෝස මලක් වගේ ලස්සන බිගෝනියා මලේ ලස්සන. ඉතින් මගේ ළඟ තිබුණේ රෝස පාට බිගෝනියා එක නිසා මගේ මිදුලට මං අලුතෙන් එකතු කරගත්ත තද රෝස පාට රෝස මලක් වගේ ලස්සන බිගෝනියා මල් එක. දැන් ඉතින් මේ ඔයාලට මම පෙන්නන්නේ මගේ ඩුබයි රෝස මල් වල එකතුවෙන් කොටසක්. මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් අදට මම ගිහින් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා සියලු දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.